කෙම්බෙක් ගිය උඩ බල පන්දැන් අඩේ අම්මට හුඩු මොන හො මොකද මේවා ලියන්නේ මේ වතුරේකට ඔටෝ ටියුන් දාලා තියෙන්නේ ළඟ නම කරන්න නෑ අනුෂ්ක ඇවිල්ලින්නේ අපි අලුත් සින්දුව කරන්න හදන්නේ. අකලංක මල්ලි ගේට් එක අරින්න අනුෂ්ක ඇවිල්ලා. හායි සම්මන් ගහලා දායි. ලෙගිත් ජය බලන්න ඉතින් ඉස්සන. චන්දි කරනවා වගේ නිකන්. කවුද අපිට chance දෙන්නේ මේ තවත් ලගේ වැඩිපුරම ගෙදර ඉන්න පුද්ගලයා කොරු මාල්සි දාන්න එපා. ඔයාලා දාන මාල්සි මට තේරෙනවා. තවත් ලගේ ගෙදර වැඩිපුරම හිටපු සමාජිකයා මේ බින්කු මෙයා කරනවා. බින්කු සුදුම්මේ ගත්ත චිකන් yes සුදුම්මේ හැම රෙකෝඩ් කරලා හිටියේ අපි යනවා රෙකෝඩින් කරන්න. ගේම් ගහන්න හදන්නේ ෆිල්ම් බලන්න ගේම් සිනමා තියටර් එකක් වගේ හදන්න බෑ. එහෙම යක් ඕනේ නේද? ඔව් මම දැන් අවුරුදු 35ක් බං. තව අවුරුදු කීයක් ඉඳන් දන්නේ නැහැ නේ. ඒක ඇත්ත. මට වැඩිම නේ මට වඩා. උඹ අයියා කෙනෙක් නේ. අනුස්ක අයියා. උඹලට කොච්චර තියෙනවද අපෙන් දේවල් ඉගෙන ගන්න? මගේ අප්පෝයෝ. අවශ්‍යම තරදී කටවහන් ඉන්න ඕන කියන එක ඉගෙන ගනින්. මම ඒක ඉගෙන ගත්තේ ටිකක් මෑත කාලේ. කටවහන් ඉන්න ඕන. නිකන් මොකද නොකිය. ඔව්. මට තව හතු ඕන මට තව වෙන බ්‍රේක් එක ඉතින් මොකද එන්නේ? දානෝක? මට තව හතු ඕන පෙළ ගැස්ම හදාගත්තා. මේ කතාවේ අන්තිම හරිය. මරු ජෝතිය. ගහන්න කලින්ද? ඔව් වලියට කලින් ඒකක් දෙන්න. ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝනි ඕනා දිවුරා උසඩිනේ දිවුරා නෙවෙයි වෙච්ච කරේ ලංගි හාදුනා ආනේ හානේ ඇයිද නාවේ මට දෝනි ඕනා ඇයි තරහා ඕනා නයි තරහා දනුනේ මය දනුනා ඔබ මාගේ ඇයි තරහා දිවුරා කියන්නාලේ ඇයි තරහා දිවුරා කියන්නාලේ දිවුරා කියන්න ආවේ දෙකම තියාගන්න. ඕ නිකන් තියාගමු ගයිඩ් එකනේ. අපි තාම ගයිඩ් එකනේ දාන්නේ. මේ ඇත්ත වචනද දන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ. මෙහෙමයි මේවට තේරුම් නැතුවනේ මේ. තේරුම් තියනවා. තේරුම් ගැනීම ඔබ සතු. තේරුම් කරවන්න බෑ මේවා. භාගයක් ඉවරයි. තව පොඩ්ඩක් තියෙන ඉවර කරන්න. ඉංගියක් විතරයි මහත්තයෝ. තාම පටන් ගත්ත විතරයි. සෙනෙහසේ ගංදිය යයි දෙන්ද ගොඩම තලා. වතපතුලෙන් ආලය උතුරයි දෙංගලා. අහසේ පෑයුව කුන් සඳ අස්සෙම් වලා. ඕනී මමයි ගමේ සත්තත්තම ඇතලා. රට ඔල්ලම සිද්ධාදමුත් තමයි ෆිනිස්සුක වැඩේ සිරාවට කෑල්ලක් වගේ මාමල සවසට ගමුවටේ
ගියා පුදුම යමන්නේ. ඒ ගියා ඒක ලයිව් ගහපු දවසල මතකද? ගොලි වගේ බිලිය ජගහට කිව්ව මම ලයිව්. ඒක ඒ අනේ යවට බයි පුරම මොන බබුලක් වේද කියලා. ලොරියකට එකට ගැලපෙන්නේ. මාමල සවස්ට ගමෝටේ තියෙන තාපුරා. වොයිස් දානවද? මේක දියම් මයික් එක. මොහොම දිලා දාන්න. මේ දියම් මේ පේන තියෙන කම්බල එක මේ මෙහෙම කරන්න බෑ සිට. ඩමියක් දාන්න ඉඳයි මෙතන ඉඳන් නෑ කියන්නේ. නෑ. නෙගිටපන්. ඔය රුපෙටම අවසි වෙලා. මැඩම්. ඒ බං උඹලගේ ලැට් එකට දොරවල් දෙකක් තියෙන්නේ. එහෙම තමයි. අතුලෙන් එන්න. බෙඩ්රූම් එක පැත්තේ ඉනවා. එතනින් අතනින් ගිහලා එතනින් එන්න ආවද නෑනේ? නෑ නෑ මම දොරවල් දෙකම ලොක් කරගත්තා. නැත්තම් මම වරෙන් එක දැකලා කාටද එපා ලොක්. උටත් එපා නෝ. උට මොනද උටත් මම මටත් එපා නෝ. පිට්පොලෝ පස්සියා මර්තා වචන කැලණියේ. කවුරුද වන්නේ? ඒක පොඩි උ කියන රැප් එක. සිංගිති පාතාලේ. මයි රාජ්‍ය. ආහා. ආයේ දැසමානේ ලං විහාදුනා. ආයේ දැසමානේ ලං විහාදුනා. ආනේ හානේ ඇයිද නාවේ. ඒක හදිසිය කිව්වාගෙන. ආයේ ඇයි තරහා දියුරා කියන්න ආවේ. ආයේ දැසමානේ මා නෑ දැස ආයේ දැසමානේ ලං විහාදුනා. හුක් කියලා දාමු. මොන හුප් ඒක විතර දාමු. ලාවට දාමු. ආය ගන්න. මොන හුප් මොන හුප් මොන හුප් අතර මට මේ මේලපෙන තඩිය කියද්දිව නැති ඇති ඇති වීද? ඌ මෙහෙම කියන්නේ උට කෙම්බෙක් ගිය උඩ බල්ල පන්දැන් අඩේ අම්මට හුඩු ආතලක වැඩිවලව මොකද මම මේවා ලියන්නේ බං? මාගේ දෝනියෝනා ඇයි තරහා දියුරා කියන්නාවේ. ඉති රූපේ වෙයි මාගේ මය අම්මා කවදාදෝ රන්වෙන්නේ. මය දෝනිකම වශී වෙලා. හානි ඇයිද නාවේ මාගේ දෝනියෝනා. එනේ හසේ කන්දියයි දැන් දෙගොඩම තලා අද පතුලෙන් දෝනී මමයි ගමේ සද්දන්තම අපි අද ඇවිල්ලා ඉන්නේ මොකටද? මහා පින්කමකට පූජාවක් කියන්න දෙන්න. කලින් ගෙවුව එක හරි එක. අන්න එතනනේ අර දෙවෙනි පාර පිච්චර නෑ. අන්න එතන පොඩි පිටික් ගන්න. ආදානෝක මේ ඉන්නේ අනුස්ක. මම අද දෙන දෙවෙනි දවසේ මේ අද තඩියත් ඇවිල්ලා ඉන්නේ. යා අපි කොත්තු කන්න එක්කනවා. මට සිරි. ඔබ තමයි මේක ඉවර කරන්න දෙන්නේ නැති එක. ආවට පස්සේ බලපල්ලා ඉතින්. දවස ගානේ එක එක කෑල්ලක් කොහෙන් හරි ගහලා උස්සගෙන එනවා. මම ඇවිල්ලා දැන් channel 70ක් විතර තියනවා දැන්. මට මානසික රෝගයක් තියෙනවා. උඹට channel වැඩි වෙන්න ඕනේ. කිසිම තප්පරයක් නිදහසේ තියෙන්න බෑ සින්දුවක් ඇතුලේ. එහෙම වෙන දිනවද? අද
හදපතුලෙන් ආලේ උතුරයි දැන් ගලා අහසේ පෑයුවපුන් සඳ අස්සෙන් වලා දෝනී මමයි ගමේ සද්දන්තම ඇතා බාර් දෙකෙන් දෙකට ගත්තා නේද? තමතලා හදපතුලෙන් ආලේ උතුරයි දැන් ගලා උඹට හෙම්බිරිස්සාව උඹට හෙම්බිරිස්සාව සද්දයක් කියනවා. උඹට පිච් එක උඩ වැඩිද? ළඟ නමනවා හොඳටම කෙරෙනවා සැරටම සෙට් තඩිය හෝ මේ රැප් එකක් කියනවා කියලා හිතාගෙන ගියාම බවුන්ස් කරන්න වචන. ළඟ නමනවා කරන නෑ තෙල බෙදනවා නහුතට ගමකට නෑ ඉස්පාසු තෙල බෙදනවා හොඳටම කෙරෙනවා සැරටම සෙල්ලු තෙල බෙදනවා සමත්ගේ ස්ටුඩියෝ පැකේජ් එකේ තියෙනවා බටර් ගාලා පාම් පෙති 6යි බෝරු අනේ මෙයාගේ අපි ගල්ලා වනම් ඕමනේ උඹලට බෝරු මෙයාගේ පචෝකගේ ඔගේ වෙන්නේ සමත්ගේ සින්දුවේ පැකේජ් එකේ බටර් සමග පාම් පෙති 6යි තේ 2යි මට තමයි චිලි පේස්ට් කැමරට ආරාධනා කරන්නේ නේද? අනේ සමත් ඉන්දියාවේ ගිහිල්ලා දේවාලයකින් වතුර ගෙනාපු වතුරනේ. මේක බිව්වහම මේකට එන ඕනෙම ගායකයෙක්ට සින්දු කියන්න පුළුවන් එම. ඒක බොන විදිහක් තියෙනවනේ. මේක මේ වතුරේකට ඔටෝ ටියුන් දාලා තියෙන්නේ. මේ සින්දු ඔයගොල්ලන්ට මේ විදිහ අහන්න ලැබිලා ඇති. ඒක behind the scene එක මේ. ඇති කියන්නේ ඔබ දානවනේ. ඔව් දාලා ඉවරයි. පස්සේ මේක යන්නේ. මේ වීඩියෝ එක පබ්ලිෂ් වෙද්දී දාලා ඉවරයි කිව්වා ඔව්. සමහරට මේ සින්දුව එපිසෝඩ් එක තුල තියෙන්න පුළුවන්. කතාවක් ඒ කිව්වේ. මට වෙන්ටලි වෙනවා ඒ තියෙනවා මේකට YouTube කරලා ඉවරයි. හොඳ වැඩේ